හරි. ඔන්න අපේ පළවෙනි කාරණය තමයි ගිනුම් කරන කීවත් හරි ළමයිනේ ගණකාධිකරණ කීවත් හරි ගිනුම් කරන පිරිවැය. අනික මොකද්ද? ආරෝපිත පිරිවැය. හරිද? දැන් මෙන්න මේ දෙක වෙනස් වෙන හැටි කටින් බලාගන්න. ළමයිනේ ඕනෙම ආයතනයක තියෙනවා ආයතනයේ සතු, ඒ කියන්නේ ආයතනයේ අයිතිකාරයන් සතු සම්පතුත් තියෙනවා. පිටින් සල්ලි දීලා ගන්න සම්පතුත් තියෙනවා. තේරුණාද? ඕනෙම ව්‍යාපාර ආයතනයක් ගත්තොත් ව්‍යාපාර ආයතනයේ සතු, ඒ කියන්නේ ආයතනයේ හිමිකරුවන් සතු සම්පත් තියෙනවා. ඒ වගේම පිටින් සල්ලි දීලා ගන්න සම්පතුත් තියෙනවා. හරි. ඔන්න මම නිකන් පොඩි උදාහරණයක් කියනවා. ඔයාලා මේ දෙක වෙන වෙන හැටි කියන්නේ. ඔන්න උදාහරණයක් කියනවා. ඔන්න මම සැලූන් එකක් පටන් ගන්නවා. අතන පටන් ගන්න හිටන්නේද? එන්න කොණ්ඩේ කපන්න. හරි. ඔන්න අපි තුන් මම ලංකාවේ නම්බර් 1 සැලූන් එක පටන් ගන්නවා. අපි තුන් මට කොළඹ ඉඩමක් තියෙනවා. මම ගොඩනැගිල්ලක් හදනවා. දැන් ඉඩම කාගේද? මගේ. ගොඩනැගිල්ල කාගේද? මගේ. ඔන්න මම දැන් සැලූන් එක පටන් ගන්නවා එතන. ඔන්න මම සැලූන් එකට අවශ්‍ය විදුලිය ගන්නවා. කාගෙන්ද? විදුලි බල මණ්ඩලයෙන්. ශ්‍රමිකයෝ ගන්නවා. හරිනේ? ඔන්න දැන් වැඩේ යනවා. හරි. දැන් මට මේ ව්‍යාපාරයට අදාළව කියන්න ආයතනයේ සතු සම්පත් කියන්නේ. ඒ කියන්නේ ආයතනයේ අයිතිකාරය සතු සම්පත් කියන්නේ. දැන් මමනේ අයිතිකාරය. හරි. මං සතු ආයතන සතු සම්පත් මොනවද කියන්නේ? 1 ඉඩම. හරි. 2 එන්නේ ගොඩනැගිල්ල. 3 තව එකක් තියෙනවා. ඒ ව්‍යවසායකයා. මං තමයි ව්‍යවසායකයා. නමුත් ඒකත් සම්පතක් නේද? හරි. අය පාරක් කියන්නේ ව්‍යවසායකයා ආයතන සතු සම්පත. ගොඩනැගිල්ල ආයතන සතු සම්පත. තව ඉඩම ආයතන සතු සම්පත. සමහර වෙලාවට මටම කියලා මම මැෂින් කීපයක් ගත්තා නම් ඒවත් මටයි සම්පත්. මට කියන්නේ පිටින් ගන්න සම්පත්. ශ්‍රමය පිටින් ගන්න සම්පත සල්ලි දීලා. තව විදුලිය පිටින් ගන්න සම්පතක්. තව එක අමුද්‍රව්‍ය තියෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. හරි. ඔන්න දැන් අහගෙන ඉන්න. ළමයිනේ මගේ ව්‍යාපාරය මම දැන් කරගෙන යද්දී මාසිකව නැත්තම් වාර්ෂිකව මම ශ්‍රමිකයන්ට වැටුප් දෙවන්න ඕනේ. වැටුප් දීලා තමයි ශ්‍රමය ගන්න. සල්ලි දීලා තමයි අමුද්‍රව්‍ය ගන්න. සල්ලි දීලා තමයි විදුලිය ගන්න. හරිනේ? හැබැයි මාසිකව මම අර ඉඩම වෙනුවෙන් කාට හරි ගෙවනවද? ඉතින් කන්නඩියක් දිහා බලාගෙන මටමනේ ගෙවා ගන්න වෙන්නේ. මෙන්න ඉඩමේ කුලී ආනන්ද රත්නායක. ඉතින් මගේමනේ. මෙන්න ඔයාගේ ගොඩනැගිල්ලේ බදු කුලී ඉතින් මගේමනේ. මං කාටවත් ගෙවනවද මුදලින් ගෙවනවද? නෑ. මුදලින් ගෙවන්නේ නැති වුණාට ඒ වගේ අවස්ථික පිරුවෙක් තියෙනවා. හැබැයි තව දෙයක් තියෙනවා. දැන් මම මගේ ව්‍යාපාරේ පටන් ගත්තේ කුලියට ගත්ත ගොඩනැගිල්ලක නම් අන්න ගොඩනැගිල්ලත් මොකද්ද? පිටින් ගන්න සම්පතක් එහෙනම්. මාසිකව කුලිය ගෙවනවා නම් එහෙනම් ඒකත් පිටින් ගන්න සම්පතක්. පැහැදිලි නේද? එකම දේ මට කියන්න ඕනේ පිටින් ගන්න සම්පත් වලට මම මුදලින් මාසිකව හෝ වාර්ෂිකව ගෙවන්න ඕනේ. මං සතු ආයතනයේ සතු සම්පත් වලට මං ගෙවන්නේ නැහැ. ගෙවන්න නැතුණට ඒවා භාවිතා කිරීමේ අවස්ථික පිරුවක් තියෙනවා. මගේ ගොඩනැගිල්ල මගේ සැලූන් එකට භාවිතා කිරීමේ අවස්ථික පිරුවක් තියෙනවා. මං ගෙවන්න නැති වුණාට. පැහැදිලිද? මගේ ඉඩමේ අවස්ථික පිරුවක් තියෙනවා. මං කාටවත් ගෙවන්න නැති වුණාට. ඔන්න කතන්දරේ දැන් මම හිතෙන්ට එනවා. ළමයිනේ ගිනුම් කරන පිරිවැය කියන්නේ යම් ව්‍යාපාර ආයතනයක අදාළ භාණ්ඩය හෝ සේවාව නිපදවන්න ආයතනයට පිටතින් යෙදවුම් මිලදී ගැනීම සඳහා දරන වියදම. මොකද්ද මේකේ තේරුම කියන්නේ? ආයතනයට පිටතින් යෙදවුම් මිලදී ගැනීමට වැයවන වියදම. අය පාරක් කියන්නේ මොකද්ද ගිණුම් කරන පිරිවැය කියලා කියන්නේ? ඔව් ආයතනයක් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවද්දී කියන්නේ පිටතින් යෙදවුම් මිලදී ගැනීමට දරන වියදම. දැන් මගේ සැලූන් උදාහරණය එහෙනම් මට කියන්නේ ගිණුම් කරන පිරිවැයට උදාහරණ කියන්නේ. කියන්නේ ශ්‍රමිකයන් සඳහා වැටුප්, තව විදුලි බිල, තව ටෙලිෆෝන් බිල, තව අමුද්‍රව්‍ය ගන්නව නේද?
ඒ වගේ අමුද්‍රව්‍ය සඳහා ගෙවීම ඒ වගේ දේවල්. පැහැදිලිද? තව එකපාරක් කියන්නේ මොකද්ද ගිණුම් කරන පිරිවැය කියන්නේ? ආයතනයක් භාණ්ඩය හෝ සේවාව නිපදවන්න ආයතනයට පිටතින් යෙදවුම් මිලදී ගැනීමට දරන වියදම. තේරුණාද? ආරෝපිත පිරිවැය කියන්නේ මම කිව්වනේ ඕනෑම ව්‍යාපාරයක ආයතනයේ සතු නැත්නම් ආයතනයේ හිමිකරුවා සතු සම්පත් තියෙනවා කියලා. ඒවට මුදලින් ගෙවන්න ඕනේ නැහැ නේ තමන්ගෙමනේ. හැබැයි මේ සම්පත් භාවිතා කිරීමේ අවස්ථික පිරිවැයක් තියෙනවනේ. එහෙනම් ළමයිනේ ආරෝපිත පිරිවැය කියන්නේ මොකක්ද දන්නවද? ආයතනය සතු එහෙම නැත්නම් ආයතන හිමිකරුවන් සතු කියවත් කමන්නේ. ආයතනය සතු සම්පත් භාවිතා කිරීමේ ආවස්තික පිරිවැය. මුදලින් පිරිවැයක් නෑ. නමුත් ආවස්තික පිරිවැයක් තියෙනවා. මගේ ගොඩනැගිල්ල නම් මගේ සැලුන් එක තියෙන්නේ. මං කාටවත් ගෙවන්න නැති වුණාට ආවස්තික පිරිවැයක් තියෙනවා. මොකද මං සැලුන් එක කරේ නැත්නම් ඒ ගොඩනැගිල්ල වෙන මොන හරි වැඩක් කරන්න පුළුවන්. මගේ ව්‍යවසායක හැකියාවේ ආවස්තික පිරිවැයක් තියෙනවා. මං ඒ ව්‍යාපාරය කරේ නැත්නම් මට වෙන මොන හරි වැඩක් කරන්න පුළුවන්. පැහැදිලිද? අන්න ආරෝපිත පිරිවැය කියන්නේ ආයතනයේ සතු නැත්නම් ආයතනයේ හිමිකරුවන් සතු සම්පත් භාවිතා කිරීමේ ආවස්තික පිරිවැය. අය පාරක් මට ඕනේ. මොකද්ද ඍජු පිරිවැය? මොකද්ද ගිණුම් කරන පිරිවැය කියන්නේ? කියන්නේ ආයතනයට පිටතින් යෙදවුම් මිලදී ගැනීමට දරන වියදම. දැන් පොදුවේ නිකන් කියන්න බලන්න උදාහරණ. මගේ උදාහරණය නිකන් පොදුවේ කියන්නේ. ශ්‍රමිකයන් සඳහා වැටුප්, අමුද්‍රව්‍ය සඳහා ගෙවීම්, තව බැංකු ණය ආරන් තියනවා නම් ඒවට පොලි ගෙවීම්, ඒවත් ඒවා. රක්ෂණ වාරික තියනවා නම් ඒවා, ජල විදුලි බිල්පත් වගේ දේවල්. තව එකක් කියන එකේ තීරුම් පස්සේ කියන්න හැබැයි ක්‍රමක්ෂය ගාස්තු. මොකද්ද? බලන්න හිර වෙයි. මොකද්ද? ක්‍රමක්ෂය ගාස්තු කියන්නේ ක්‍රමක්ෂය ගාස්තු amortization payments. ඒ කියන්නේ ආයතනයේ ගොඩනැගිල්ල යන්ත්‍ර වගේ ප්‍රාග්ධන උපකරණ වල ගෙවි ගිය කොටස් ප්‍රතිස්ථාපනය කරන්න යන විදිහම. දැන් ගොඩනැගිල්ලේ ඉඳලා හිටලා කැඩෙන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර ගෙවිලා ගියාම සමහර කෑලි නැත් දාන්න පුළුවන් නේද? ඒවත් පිටින් ගන්න වෙන්නේ. ඒවත් පිටින් ගන්න වෙන්නේ. අන්න ක්‍රමක්ෂය ගාස්තුත් ගිණුම් කරන පිරිවැය කොටස පස්සේ වට එනවා. එහෙනම් මට හිතලා කියන්න මං කියන්නේ ඉස්සෙල්ලා ආරෝපිත පිරිවැයට උදාහරණ. ඔන්නයි පාරක්. ආරෝපිත පිරිවැය කියන්නේ ආයතනය සතු ආයතනයේ හිමිකරුවන් සතු සම්පත් භාවිතා කිරීමේ ආවස්තික පිරිවැය. නිකන් හිතලා උදාහරණ කියන්නේ. ව්‍යවසායකයාගේ ආවස්තික පිරිවැය. නේද? හිතන්න මම දැන් ව්‍යාපාරයක් කරනවා. ඒතර මම වෙන තැනක රැකියාවක් කරන්න වැටුපක් ගන්න තිබ්බා. අන්න ආරෝපිත පිරිවැය. මගේ ගොඩනැගිල්ල වෙන තැනකට කුලියට දීලා බදු කුලියක් ගන්න තිබ්බා. අන්න ආරෝපිත පිරිවැය නේද? ඒ වගේ දේවල් මොනවද කියලා පස්සේ බලමු. මූලික අදහසක් ආවා නේද? හරි. තව චුටි දෙයක්. ළමයිනේ එකපාරක් කියන්න මේ කියන්න කියන තව මොන හරි කියන්න ඕනේ හින්දා ගිණුම් කරන පිරිවැය කියන්නේ මොකද්ද? ආයතනයක් පිටතින් යෙදවුම් මිලදී ගැනීමට දරන වියදම. ළමයිනේ ඒ සල්ලි වලත් ආවස්තික පිරිවැයක් නැද්ද ඕන්න? හිතන්නකො මිලියන 10ක් දීලා අමුද්‍රව්‍ය තෝගයක් ගත්තා. ඉතින් ඒ මිලියන 10න් වෙන මොන හරි වැඩක් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ගිණුම් කරන පිරිවැයට අදාළ වියදමෙත් ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ කියන්නේ පිටින් ගන්න සම්පත් වලත් ආවස්තික පිරිවැයක් තියෙනවා. තමන්ගේ සම්පත් වලත් ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ හින්දා මේ දෙකේ එකතුවට කියනවා මොකක්ද දන්නවද? සියලු සම්පත් වල ආවස්තික පිරිවැය හෙවත් ආර්ථික පිරිවැය කියලා. අය පාරක් කියන්න. බණි නෑ හිතෙන්නේ 10 පාරක් අහනවා කියලා. හිතට දාන්න ඕනින්ද? හරි. මට කියන්න ගිණුම් කරන පිරිවැය කියන්නේ මොකද්ද? ටක් ගාලා. ආයතනයේ පිටතින් යෙදවුම් මිලදී ගැනීමට දරන වියදම. ඒ මුදල් වලත් ආවස්තික පිරිවැයක් තියෙනවා. වෙන මොන හරි වැඩක් කරන්න පුළුවන්. ආරෝපිත පිරිවැය කියන්නේ තමන්ගේම සම්පත් ආයතනයේ සතු සම්පත් භාවිතා කිරීමේ ආවස්තික පිරිවැය. කොටිම කිව්වොත් මෙතනත් යෙදවුම් පිටතින් මිලදී ගැනීමේ ආවස්තික පිරිවැයක් තියෙනවා. මෙතනත් තමන්ගේ සම්පත් භාවිතා කිරීමේ ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ හින්දා ගිණුම් කරන පිරිවැය ආරෝපිත පිරිවැය දෙක එකතු කරාම එන උත්තරේට කියන මොකද්ද? සියලු සම්පත් වල ආවස්තික පිරිවැය කියලාත් කියනවා ආර්ථික පිරිවැය කියලාත් කියනවා. පැහැදිලිද?